සම්බුද්ධ ශාසනය තුළ අපිට ලොකු හාමුදුරුවෝ කවුද කියන එක මුලින්ම පෙන්වුම් කළ ජීවමාන ප්‍රතිමූර්තියයි. එන චරිතාපදානය සකස් කරන්න කියන අපේ සහෝදර මල්ලද මහ විහාරවාසී පූජ්‍ය ශ්‍රී සිද්ධාර්ථ පරිවේනාචාර්ය දාර්ශනිකපති හිමාලයේ විද්‍යාසී හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ගේ ජීවන චරිතය ගැන මෙහි පෙරදින සාධනයක් එකතු කළා. ගමේගම ශ්‍රී සාරවන්ත නායක ස්වාමීන් වහන්සේගේ වදන් ලංකාවේ හැම පන්සලකම පාහේ ලොකු හාමුදුරුවෝ වැඩ සිටිති. මේ ලොකු හාමුදුරුවන්ට ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පැවැත්ගෙන එන අවුරුදු 2500ක් පැරණි ආගමික සම්ප්‍රදායකි. මේ සම්ප්‍රදාය සිංහල බෞද්ධ සම්ප්‍රදායයි. ගමේ පන්සල සිංහල බෞද්ධ සම්ප්‍රදායේ මධ්‍යස්ථානයයි. පන්සලේ ලොකු හාමුදුරුවෝ ගමේ දායකයන්ගේ අනුශාසකවරයාය, ගුරුවරයාය, හිතවතාය, කුල දේවතාවාය, ගැලවුම් කරුවාය. ගමේ හැම කෙනෙකුගේම දිනුව බොරුවට නොව හැඩෑවටම ප්‍රාර්ථනා කරන එකම නැරත්තා පන්සලේ ලොකු හාමුදුරුවෝය. පන්සලේ වැඩ සිටි ඒ අති පරපුර ගත් මගේ වල්ගොහුවා ගොඩ සුමන තිස්නම් එනා සමිඳුන් මයගේ සල්වනේ ගොස දුන් රගේ තල්පතයි ලොකු සමිඳුනේ
වනදාම් ලීවා වගේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් විසින් ශෝක ප්‍රකාශයක් එවා තිබෙනවා. ශෝක පණිවිඩයයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ස්වකීය ජීවිත කාලය කැප කරමින් උදාර මෙහෙවරක නිරත වෙමින් තත්කාලීන ශ්‍රී ලංකාවේ යතිරුවණක් වූ මල්වතු මහා විහාරයේ විශේෂ කර්මාචාර්ය විචිත්‍රපාලි ගල්ගොඩ පුරාණ විහාරය, නැදගොඩ ශ්‍රී මහා බෝධි පුරාණ විහාරය, පිළිගුව වටවනාරාමයේ යන විහාරත්‍රය ආධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය හන්දේගෙදර ශ්‍රී සද්ධාතිස්සා විදාන මහා ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව මාගේ සාතිශය සංවේගය පළ කර සිටිමි. මේ අවස්ථාවේදී අපේ මහනුවර මල්වතු මහා විහාරයේ විසත් වර්ගික කාරක මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී ඓතිහාසික සෝමවතී චෛත්‍යරාමාධිපති අතිගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. සම්බුද්ධ ශාසනය නැති නභෝ ගර්භයේ තුල විරාජමාන වුණ නිසයුරුවන් අප කථානායකයාණෝ පරමපටිබද්ධාමේ ජීවිකාති
පරාර්ථ සාධනය වෙනුවෙන් ස්වකීය දීශු ජීවිතය කැප කළ යුතුයි යන සර්වඥ භාෂිතය සපත කරමින් කටයුතු කරන්නට යෙදුන අපි කාගේ ලොකු හාමුදුරුවෝ අපේ හදවත තුළ ලොකු හාමුදුරුවෝ නැති අඩුව බොහොම තදින් දැනෙන මේ වෙලාවේ වැඩමවා වැඩ සිටින පූජ්‍යතර මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේම අතිශය සංවේග ප්‍රාප්තව පසුවන වෙලාවක්. මේ නිමේෂයේ අපි සූදානම් වෙනවා අපවත් වදාළ අතිගෞරවාර්හ කන්දේගල සද්ධර්ම කීර්ති ශ්‍රී සද්ධාතිස්සාවිදාන මහා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන අවසන් ආගමික චාරිත්‍ර විධීන් පැවැත්වීම සඳහා ප්‍රථම කොට වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයක් එවැගේම පින්වත් පිරිසක් පිළිගැනීමෙන් සිහිපත් කරමින් මේ අවස්ථාවේ පිළිගැනීමේ කතාව සිදු කරන ලෙස අපි ගෞරවයෙන් යුක්තව ඇරයුම් කොට සිටිනවා මෑසිරිපුර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මඩහපොළ ජයන්ති පරිවේනාචාර්ය ශාස්ත්‍රපති අපේ හිතවත් අකාලි උපතිස්ස ස්වාමීන් වහන්සේට අපවත් වදාළ අප ගුරුදේව මානපාන වහන්සේගේ ආදාන පූජෝත්සවය සඳහා වැඩම වදාළ පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සෝකප්‍රාප්ත පින්වත්නි මේ වෙලාවේ සෝදානම් වෙන්නේ මේ ආදාන පූජෝත්සවය සඳහා වැඩම වදාළ පූජනීය මහා සංඝරත්නය ඒ වගේම අනිකුත් පින්වත් හැම කෙනාම පිළිගැනීමේ අවස්ථාව වෙලාවි තිබෙන්නේ. ඒ අනුව පළමුවෙන්ම යාකල ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරය, ඒ වගේම සිරිමල්වත් රාජමහා විහාරය, ඇතුළු විහාර ගණයේ අධිපති පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ විශ්‍රාවලත් අංශාධිපති අතිගෞරවහාර පහවනේ ධර්මකීර්ති සර්ණාංකර සමංගලාභිදාන මහා විහාර වන ශික්ෂාමෝපාධි මහා නිකායේ ප්‍රධාන ලේකකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ, ඓතිහාසික ගල්පිල්ල රාජමහා විහාරාධිපති විශ්‍රාවලත් විදුහල්පති ගෞරවහාර උඩුගොඩ ශ්‍රී ධම්මකණ්ඩා විහාන මහා විහාර වාංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ විසත් වර්ගික කාර්ය සංඝ සභික නායක ස්වාමීන් වහන්සේ, ඓතිහාසික රිදී විහාරයේ හා ලේවැල්ල ගංගාරාමේ බාරදූරන්ද මහා විහාර වාංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ විසත් වර්ගික ගාතකාර සංඝ සභික අතිගෞරවහාර ත්‍රිපුට්ටවාවේසී සිද්ධාර්ථ බුද්ධ රක්ඛිත අභිදාන නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම ඓතිහාසික දෙගල්දොරුව රාජමහා විහාරාධිපති පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති මහවැලසී ධම්මකන්ද රත්නපාලා විදාන මලත් මහා විහාරයේ විසත් වර්ගික ගරුතර කාර්ය සංඝ සභික නියෝජ්‍ය ලේකකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම මලත් මහා විහාරයේ විසත් වර්ගික කාර්ය සංඝ සභික මිගුරුවත්තේ සමරජෝති නායක ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ පිළිගනු ලැබෙමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට මාත්‍රින් පිළිවෙතනි මගේ යුතුයකමක් හැටියට මේ වචනේ කිය යුතුයි. මොකද අපේ ආමරණ වහන්සේ ඇත්තටම අසනීප වුණාට පස්සේ අපච්චි කෙනෙක් බලා ගන්න දරුවෙක් හැටියට බලා ගන්න යෙදුනේ අපේ අපේ සාරණතිස්ස ආමරණ වහන්සේ. ඉතින් ජේෂ්ඨ ශිෂ්‍යයන් හැටියට ඔබ වහන්සේට
අපේ ගෞරවනීය ස්තුතිය මේ වෙලාවේ මම පුද කරනු ලබනවා. ඉතින් දශක 4කට ආසන්න කාලයක් අපේ ලෝකහාමුදුරන් වහන්සේ සේවයේ වැඩිච්ච මට මේ සභාවට ඕනතරම් දැසට කඳුළු උනන සිද්ධි ඕනතරම් කියන්න පුළුවන්. ඉතින් ඔය කියන්න කාල වේලාව නෙමෙයි මේ වෙලාව. ඒ නිසා හැම දිනාටම තුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. මගේ පිළිගැනීමේ කතාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි. වසර ගණනාවක් තිස්සේ පිරිත් ස්වරයෙන් සුලලිත කරන්නට ලොකු හාමුදුරුවෝ සිදු කළ අප්‍රගල්භ මෙහෙවර අලලා එය පැතිපෙළකට නගා ඉදිරිපත් කරන්නටයි සූදානම්. ගල්ගොඩේ පුරාණ විහාරය, පිහිඹුව ශ්‍රී වටවනාරාමය, නඩගම ශ්‍රී මහා බෝධි විහාරය යන විහාරත්‍රයාධිපති මල්ලක මහා විහාරීය මංගලෝපෝසථාගාරී කර්මාචාර්ය සාමවිනිසුරු විචිත්‍රභානී අතිගෞරවාර්හ කන්දේවිද සද්ධර්ම කීර්ති ශ්‍රී සද්ධාතිස්සා විදාන මහා ස්වාමීන් වහන්සේ පුරා වසර 94ක් ආයු පාලනය කෙරෙමින් සිට අපවත් වී වදාළින් ඒ පිළිබඳව සංවේග ප්‍රාප්ත මාධුරී කෝරළී ප්‍රාදේශීය මහා සංඝරත්නයේ හදපත්යෙන් නැගෙන ශෝකාලාපයයි මේ. ගල්ගොඩේ මහා වෙහෙර හිබවූ ඉරං කිරිමන යති පෙළේ මල් පුදා වැඳ පිදිය හැකි වූ මහතෙරුන් ගුණ විදහලේ සල්වනේ යම නිවන් පුරනම් උතුල සුවිපුල් සල්මලේ ගල්ගොඩේ අති රුවන් අතරත හිදැස ඇයි මරු ඇති කලේ සිරිත රැකගෙන සංග පෙළට කළ මෙහෙය අපමණ වෙයි උතුම් විරිත නොනසා දෙසුම් සිදු කොට සිතද වැඩු අනු හස උතුම් පිරිත නිසි ලෙස දෙසා සතහට සිත් නැඩුවේ අති සඳ උතුම් පිරිත රටටම නැති වුණාවද සමිඳු නැත අපේ ඒ උතුම් තිසරණ පංචශීල සමාදානයේ සමහා නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගල්ගොඩ පුරාණ විහාරය පිහිපුව වටවනාරාම පුරාණ විහාරය නලව ශ්‍රී මහා බෝධි පුරාණ විහාරය යන විහාරයන්හි ආදිපත්ති සුළු මානව මානව මහා විහාරයේ විශේෂ ධර්මාචාර්ය පදවියක් දැරූ විචිත්‍ර භාණී ස්වාම විනිසුරු අති ගෞරවාර්හ කන්දේගෙදර ධර්මකීර්ති ශ්‍රී සද්ධාදිසා විධාන මහා ස්වාමීන් වහන්සේගේ අවසාන ගෞරව පහර දක්වමින් උන්වහන්සේගේ ආයති භාවයන් සපවත් කිරීම සඳහා සිදු කළ යුතු මතවාර්තා පූජාදී ඒ කටයුතු සිද්ධ කෙරෙන වැදගත් අවස්ථාවයි. මේ වටිනා අවස්ථාවට වැඩමවා සිටින මහනුවර මානක මහා විහාරයේ විංශත් වර්ගික කාර්ක මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකාධිකාරී තැන්පත් එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාන්තයේ හිටපු පීඨාධිපති අති ගෞරවාන ආචාර්ය පහවනේ ශ්‍රී සුමංගලාවිධාන ඓතිහාසික සෝමවතී රාජමහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව අපේ ගරුතර කාර්ක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේකාධිකාරී තැන්පත් ගරු කටයුතු පඬිත මහවැල රත්නපාල විධාන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයනාංශයේ දේශ කතිකාචාර්ය නායකත්ව පාදයන් වහන්සේ ඇතුළත්ව සංඝ සභාවෙන් වැඩමවා වදාළ නායකර මහා සංඝයා වහන්සේ ප්‍රාදේශීය අපේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළත්ව විහාරාධිපතීන් වහන්සේලා අවසරයි. සම්භාවනීය අමුත්තන් ඇතුළ සංවේග ප්‍රාප්ත නායක කාර්කාදී පින්නතුන්ගේ කුදුමාන්ත ආගමේ වටේතු දිවා රාත්‍රිය බලා සුවිශාල කැපවීමකින් සිද්ධ කරමින් විශේෂයෙන්ම විචිත්‍ර භාණිත්වය උන්වහන්සේගේ ඒ විශ්ව ජීවිතයේ හැම දිනම අගය කළ වටිනා කාර්යයක් වුණු අතර කරුණාධ්‍යාසයෙන් යුක්තව හැම දිනකටම යහපත සලසා ගැනීම සඳහා දිවා රාත්‍රී නමලා පිරිත් සංජායන කරමින් ආශිර්වාද කරමින් දුකසල විමසමින් ඉතාම ආදර්ශවත් ජීවිතයක් උන්වහන්සේ ගත කරන්නට යෙදුණා. හැම විටම සිනහමසෝමේ යුක්තව එමතුතනව බුද්ධ ආදී රත්නත්‍රයේ විශේෂ නිරන්තරයෙන් සිදු කළ යුතු වන්දනමාන පුද පූජා ආදිය ඉතාම ඕනෑකමින් සිද්ධ කරමි. දායක කාර්කාදී පින්නතුන්ගේ සියලු කටයුතු කාරණා බලවත් කැපවීමකින් සිද්ධ කරමි. ඒ වගේම සංඝ පරපුරෙහි පැවිදි සහෝදරයන් වහන්සේලා මේ අවස්ථාවට දැන් සහසම්බන්ධ වෙමින් මතකවත් පූජාව සිද්ධ කරන්නට සූදානම් සිටින අවස්ථාවයි.
දායක කාර්කාදී පින්වත් පිරිස අසීමිත ඕනෑකමකින් යුක්තව ඒ වටිනා කාර්යයන් සිදු කරලා මතම වස්ත්‍ර පූජාව පවත්වන අවස්ථාවක මහනුවර මල්වතු මහා විහාරයේ අති ගෞරවාර්හ ත්‍රිපිටකාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ශ්‍රීමත් අපේ මහා නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම සාමනායක ගෞතම කාර්ම මහා සංඝ සභාව එමෙන්ම ලේකාධිකාරී නායකත්වපාදයන් වහන්සේලා ඉතාවෝනේකමින් මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙමින් උන්වහන්සේට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන අවස්ථාවයි. මතකවත්තානි භික්ඛු සංඝස්ස දේමා ඉමානි මතකවත්තානි භික්ඛු සංඝස්ස දේමා ඉමානි මතකවත්තානි භික්ඛු සංඝස්ස දේමා දැන් මතකවස්ත්‍ර කීපයක් පූජා කරන්න. වෙනමාදාල ගෞතම නායක ස්වාමීන් වහන්සේලා ඒ වගේම ගෞතම මහා සංඝයා වහන්සේ මේ අවස්ථාවේ අනිත්‍යානුස්මෘති පූර්වක යාථා සත්‍යයන් කරන සේක්වා. प्रार्थनीय बोधेकिं अजराम संघात उत्तम अमाम निर्वाण संपत्तियम साधने करत्वा गिरपिंग अनुमोदन करम මේ වටිනා අවස්ථාවට වැඩමවා වදාළ ගෞතම නායක ස්වාමීන් වහන්සේ මහා සංඝ රත්නයට මේ කෘතවේදී සත්පුරුෂ සාධුන්ට එමෙන්ම දායක කාර්ක ඥාතිවර පින්වත් පිරිසට
මේ පුණ්‍ය ධර්මයන් පිහිට ආධාර කෙරේවා දෙලොව යාපත සැලසේවා කෙලවර නිවන් දකිත්වායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අවස්ථාන කූලව ගරුතර මහා සංඝයා වහන්සේ විසින් ප්‍රකාශ වේ යුතු අනිත්‍යානුස්මති පූර්වක අනුශාසනා පිළිවෙලින් සිද්ධ වේ යුතු අවස්ථාවයි. ඒ අනුශාසනා න්‍යාය පත්‍රයට අනුකූලව සිද්ධ කිරීමයි මේ ළඟට නියමිත වෙන්නේ. ඊට ප්‍රථමයෙන් මා සූදානම් වන්නේ මල්ලත් මහා විහාරයේ ශ්‍රීමත් අපේ මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානායක ගත්තර කාර්ය මහා සංඝ සභාව වෙනුවෙන් ඒ වගේම මල්ලත් මහා විහාරයේ නවක මධ්‍යමස්තේලාදී ගත්තර මහා සංඝයා වහන්සේ වෙනුවෙන් දීප ව්‍යාප්ත මල්ලත් මහා විහාර පාර්ශවයේ ගෞතම මහා සංඝයා වහන්සේ වෙනුවෙන් දාන සංක්ෂේපයෙන් යුක්තව කෙටි අනුශාසනයක් සිදු කරන්නටයි. නහිසෝ උපක්‍රමෝ අත්ති යේන ජාතා නමේයරේ ජාති පත්වා මරණං එවං ධම්මාදිපාණිනෝ මුක්ති. වැඩමවා වදාළ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞතම මහා සංඝයා වහන්සේ සංවේග ප්‍රාප්ත පින්තුනි කන්දේ ඉදර අපේ සද්ධාතිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේ ආශ්‍රයෙන් ශ්‍රේ කළ උන්වහන්සේ සමග පිරිත් දේශනා පැවැත්වූ විවිධ ආගමික කටයුතු සඳහා සහ සම්බන්ධ වුණ එවත් දනව මල්ලත් මහා විහාරයේ උපසම්පදා ආදී විනය කර්ම සිද්ධ කරන සෑම අවස්ථාවකම සහ සම්බන්ධ වුණ මල්ලත් මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ නායක පදවි ප්‍රාප්ති කටයුතුවාදී සිද්ධ වන සෑම අවස්ථාවකම සහ සම්බන්ධ වුණ එමත් දනවන අපේ මහා නායක මහණියන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා ඒ වගේම කර්මාචාර්ය උපාධ්‍යාය මහා තෙරුන් වහන්සේලා සමග ඉතාම පුරුපරව දුක සැප විමසමින් කටයුතු කරමින් ආදර්ශවත් නියතමානී පැවිදි ජීවිතයක් ගත කළ සද්ධාතිස්ස ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීම අපි හැම දෙනාටම හදවතට දැනෙන සිතට දැනෙන විශේෂයෙන්ම සංවේගයේ ඇතිවන උදාම සංවේග අවස්ථාවක් බව සඳහන් කළ යුතු වෙනවා. උන්වහන්සේ දීර්ඝායුෂ සම්පන්නිය විඳිනේ කොට අපවත් වේවදාලා ඒ අපවත් වීම අපේ හදවතට දැනෙන්නේ බොහෝ සෙයින් උන්වහන්සේ සමග පිටු ආශ්‍රයයක් පැවැත්වීම නිසා ඇති වුණු වේදනාව නිසා මේ අවස්ථාවේදී උන්වහන්සේ වෙනුවෙන් අපට සිදු කළ හැකි සිදු කළ යුතු විවිධාකාර පින්කම් පවත්වා උන්වහන්සේගේ උදාර ශාසනික සේවාව ලෝක ශාසනික සේවාව අගය කිරීමයි සිදු කළ යුතු කාරණය වන්නේ. මේ සංවේගදායී අවස්ථාවේදී මල්ලත් මහා විහාරයේ ශ්‍රීමත් අපේ මහා නායක ස්වාමීන් වහන්සේගේ සංවේගය සංඝ සභාවේ සංවේගය ඒ වගේම අස්සේ මහා විහාරයේ මහා නායක මහින්යන් වහන්සේ අද දානශාලා මන්දිරයේදී හමුවන අවස්ථාවේ සඳහන් කළ හැටියට අස්සේ මහා විහාරයේ මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාර්ය මහා සංඝ සභාවේ සංවේගය මේ වෙලාවේ ප්‍රකාශ කරන්නට කැමැතියි. අපි උත්පත්තිය ලබලා ටික කාල වකවානුවක් විශේෂයෙන්ම තමන්ගේ ජීවන ගමනට අදාළ ඒ ගමන් මගදී ආයුෂ ප්‍රමාණයක් වින්දනය කරලා අවසානයේදී ජීවිතය මරණයෙන් කෙරවල වෙනවා.
මේ පිළිබඳව ගැඹුරින් අමාමෑණී බුදු පියාණන් වහන්සේ උගන්වා දාන තැන්වලදී පෙන්වා දෙනවා. ඒ ස්කන්ධ පංචකයේ විදවැටීම හැර වෙන දෙයක් නොවේ. මරණය අනිවාර්ය වන බව පිළිදේශනා පවත්වමින් විවිධ කටයුතු වලට සහ සම්මාන වෙමින් රැස් කරන උදාර කුසලානං ධර්මයන් උන්වහන්සේට පිට ආධාර වේවා. උන්වහන්සේගේ අවබෝධ ශක්තිය අනුව ඇති කරන ප්‍රාර්ථනාවන් අනුව ව්‍යාප්තියක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැප ඇති අමා මහ නිවන් සම්පත්තියම සාධනය කරත්වා කියලා සාධනය ගෞරවණීයව මයරින් කොට සිටිනවා දීපහැල දිමට මල්ල විහාරාධ්‍යාධිපති ප්‍රමුඛයන් අවසරයි රැකවසී ජිනරත්නා විදාන වයම් පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේ අතිපූජනීය අම්මාගේ මායිපාන් වහන්සේ එවැගේම ප්‍රධාන ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ කාර්යක්‍රම සභාවේ සියලු හාමුදුරුවන් වහන්සේලා මේ අවස්ථාවට මහත්ම ආනන්දෙහි විවිධ පළාත්වලින් නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ප්‍රතිකාරක මහා සංඝරත්නයේ වැඩලා ඉන්නවා. බරපතල ප්‍රශ්නයක් තමයි දුන්නේ සියලු දෙනා වහන්සේ වෙනුවෙන් මේ අනුශාසනාව පවත්වන්න කියලා. ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ පීතිය හැම වෙලේම ශෝකේ කෙරෙනවා. පුදුම කාරණා. කාපියා දෝකාන්තක. මේ වෙලාවේ අපවත් කියලා අපේ සාද්දා පිස්සා දහම සංඝ පිටුරුන් වහන්සේ අපේ තාත්තනේ කිරියාට කියන්නේ. උන්වහන්සේගේ අපවත්වයෙන් පිළිබඳව සමස්ත කයිනිකායක මහා සංඝරත්නය හදවතින් අනුනව ඇත්ත වශයෙන් අපිට තියෙන වස්තුවක් නැති වුණා. අපේ රතාපිස්ස ගෞරවනීය සංඝ පිටුරුන් වහන්සේ මේ තුන්නිකාය මහාඳුරු මේ අපවත් වෙනකම් වගේ තමයි හිනාවෙන් තමයි ආශ්‍රය කරන්නේ. හරියේ සතුටෙන් හිනාවෙන් තමයි. ඒ නිසා තමයි මම මේ මතක් කරේ ප්‍රිය වූ දේවල් හැම එකක්ම ශෝකයෙන් කෙරෙනවා කියලා බුදුන් වදාළ ඒ උතුම් වූ රත්තරන් බුද්ධ වචනේ දීපත් වෙන අවස්ථාවක් මේ අවස්ථාව. අපේ රටේ වික්ෂෝන් වහන්සේලාට ආවේනික සනාතනික ඒ දේශනා නාය ක්‍රමයක් ඇත්ත වශයෙන්ම අපවත් වුණාදෝ කියලා මට හිතෙනවා. අපි දන්නවා මේ උන්වහන්සේ පිටල දැක්සයි පිට කියන ආහාර අපවත් වුණා නෙමෙයි. අපේ කියනවා පිට දේශනා සමස්ත ලංකාවම එක එක පළාත් වලට වෙන් වෙච්ච න්‍යාය ක්‍රමයක් දේශනා මාර්ගයක් කියනවා. ඌේ හාමුදුරුවෝ වහන්සේලා දේශනා කරන න්‍යායක් කියනවා. ඒ වගේම කියන කෝරේ හාමුදුරුවෝ වහන්සේලා දේශනා කරන න්‍යායක් කියනවා. අපේ වර්තමාන හාමුදුරුවෝ යාගුරුනායක හාමුදුරුවෝ ආදිකොට ඇති ඥානින්ද හාමුදුරුවෝ ආදී බුදුන් වහන්සේලා දේශනා කරන දේශනා ක්‍රමයක් තිබුණා ණයක් තිබුණා න්‍යායක් තිබුණා. අපේ මහනුවර වගේ සතරකෝණේ වගේ දිහා දේශනා කරන න්‍යායක් තිබුණා ක්‍රමයක් තිබුණා හැටියක් තිබුණා විද්‍යාවක් තිබුණා. සත්කෝණේ හාමුදුරුවෝ වහන්සේලා ඊගත්තා රජරණත් එක ගත්තාම න්‍යාය ක්‍රමයක් තිබුණා. සත්කෝර වික්ෂුන් වහන්සේලාගේ න්‍යාය ක්‍රමය මානව ඔප්නම් වල දේශනා කරන්න හිටපු වටිනාම ශ්‍රේෂ්ඨම හාමුදුරුවෝ වහන්සේලා තමයි අපේ සද්ධාතිස්ස ගෞරවනීය ලොකු හාමුදුරුවෝ වහන්සේ උන්වහන්සේ අපවත් වෙනකොට යනත් අපවත් වුණේ කියලා අපිට දුක. අපේ සද්ධාතිස්ස ගෞරවනීය ලොකු හාමුදුරුවෝ කෙනෙක් ධර්මම් සක්කම අතෝ දාන්නේ නැත. ඒවා ඒ සමගම සාපේක්ෂ දේශනාවල 35 7 ඒ වගේම 35 ඒ වගේම 35 පීඨවල කරන වතාවක් අපිටාර විදි සියල්ලක්ම හොඳට අවබෝධයක් තිබෙන්න කෙනා තම අපේ පළාතේ අග්‍රදේශ ස්වාමීන් වහන්සේ තම අපේ සාදාතිත ලෝකහාමුදුරුවෝ උන්වහන්සේ අපවත් වෙනකොට මේ මහා අපිට තියෙන ප්‍රෞಢ වූ ශක්තිය අපවත් හාමුදුරුවෝ කවදා අපායන්නේ ඇයි සිවුරු පාටේ කරේ දැම්ම දවස් ඉඳලා උන්වහන්සේ කරන්නේ පීනවා.
අපවත් වෙනකම් කරන්නේ පිළිකා. දිවාරා දෙකින් කරන්නේ පිළිකා. උන්වහන්සේලා තමන් වහන්සේලාගේ ජීවිතය විනයානුකූලව සකස් කරන ආත්මානුකූලව පිළිකාම් සිද්ධ කරන අතර ගිහි ජනතාවට පුරියාඳුර හැටියට, තරුණ ආඳුර හැටියට, මධ්‍යම ආඳුර හැටියට, සංඝ පිටුරුණ වහන්සේලාට හැටියට අපවත් වෙන කල්ම ගිහි ජනතාවට නිවන් දකින්න, දිව්‍ය ලෝකයන්ද, බ්‍රහ්ම ලෝකයන්ද පිළිසිද්ධ කරගන්න උදව් වෙනවා. අනේ මේ ලොකු ආඳුර බස්කේ ගිහිල්ලා ඔය පිළිතෝරේ ගියා දානමාන ගියා මොනවා තරම් අපහත්කම් ඉඳලා මේ ආත්මකෝතා කළේ. ඒ සමග මේ සදා ත්‍රිනිකායක මහා සංඝරත්නය වැඩමවදා උන්වහන්සේ බුද්ධවේදිකාය ප්‍රකාශ කරන්නයි ඒ නිසා වැඩමවදා ත්‍රිනිකායක මහා සංඝරත්නයට සියලුම දායකයන් කීපෙ නොතුන්වත් මේ පින් හේතු උතුම් වූ නිවන් සප සේවා ප්‍රාර්ථනා කරමින් අවසානපවතන සියලුම ගිහි පින්වතුන් වෙනුවෙන් ගිහි කතාව සිද්ධ කිරීමයි තිබෙන්නේ. ඒ සඳහා අපි ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා විදීගම ප්‍රාදේශීය ලේකම් WGKD වික්‍රමසූරිය මැතිතුමනි ඔබතුමාට. අතිපූජ්‍ය අනායක ස්වාමීන් වහන්සේ ගෞරව සංඝරත්නයේ මාසයි. ඒ වගේම රාජසින්න සියලුම ප්‍රදේශවාසී ගිහි පින්වතුන් අවසරයි. මාමය ප්‍රථම වශයෙන් අවස්ථාවක් කරගන්නවා. අද දින ආවාදයෙන් නිවියට පත්වෙච්ච ගෞරවාර්හ කන්දේකදල සද්ධර්ම BBC සද්ධාති සම්දාන නායක ස්වාමීන් වහන්සේගේ ඒ අපවත් වෙනුවෙන් ප්‍රාදේශීය කම්මලය වශයෙන් ප්‍රදේශීය සියලුම ගිහි පාර්ශ්වයන්ගෙන්ම රාජායතනෙන්ම ඒ සාධිසේ සම්මුඛයේ පාලන අද පිළිගම කොටසෙට තාමත්ම කනගාටුදායක දවසක් පවත්වන්නේ මේ ප්‍රදේශයේ වැඩ වුණ සියලුම සංඝරත්නයේ පිතාමහම ගෞරවයෙන් පාත්‍ර වෙච්ච අපේ නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම ප්‍රදේශයේ සියලුම ගිහි පැවිදි පාර්ශ්වයන්ට තාවම දැනෙන හැටි පාඩුවක් කනගාටුවට දායක තත්ත්වයක්. ප්‍රාදේශීය කම්මලය වශයෙන් සහ ගිහි අපිට උන්වහන්සේගේ ජීවිතය තුළින් අවබෝධ කරගත හැකි කරුණු කාරණා රාශියක්. අපි වාසනාවන්ත වුණා උන්වහන්සේ සජීව වාසය කරන වැඩිම කාල සීමාවෙදී රාජ්‍ය වැඩසටහන් වලට උන්වහන්සේ වැඩ කරන උන්වහන්සේගේ ආශ්‍රය ලබන්නේ. ඉතින් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගේ වශයෙන් අපිට කනගාටුවට කාරණයක් බවට පත් වෙන්නේ එවැනි ගුණයන්ගෙන් යුක්ත ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රය ඒ කල්‍යාණ මිත්‍ර සම්බන්ධය අපිට අහිමි නිසා උන්වහන්සේ අවුරුදු 94ක දීර්ඝ ආයුර්මාය පාදලා ඒ අවසාන භාගයේ වන තෙක්ම ශාසනය වෙනුවෙන් සමාජීය ශාසනික මෙහෙවර වෙනුවෙන් වැඩම කළා. ඒ වෙනුවෙන් කැපවුණා. ප්‍රාර්ථනා කරන ඒ අමා මහ නිර්වාණ සම්පන්නිය උන්වහන්සේ දක්වලායි ප්‍රාර්ථනා කරමින් වගේ ඒ ගුණ ගණනය සීමා කරනවා. එම කතාව පැවැත්වීම සඳහා සාමූහික විසු සරත් ගුණරත්න මහත්මයාට ආරාධනා කරනවා. පිහිගුව ගරුව විහාරයේ සිටින සියලු දායක දායකයන් වහන්සේ දායකයන් අවසරයි.
මැදම විහාරස්ථානයේ වෙනුවෙන් අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවෝ වහන්සේගේ අපවත් වීම පිළිබඳ විශ්ලේෂණයේදී යම්කිසි වචන කීපයක් කතා කිරීමට ලබා දීම පිළිබඳව මා එම ආදාන කමිටුවේ සිටින ක්‍රියාකාරී කමිටුව සිටවන්දයා අයිතිවා කියන ප්‍රාර්ථනා කරනවා. මා කියන්නේ පුරා හෝරා කීපයක් අපි උන්වහන්සේගේ චරිත ප්‍රදානයේ පිළිබඳව ලෝක ප්‍රසිද්ධ සාහිත්‍ය පිළිබඳව දේශනාවන් සමන් දුන්නා. මා හිතන්නේ නැවත නැවත ඒ පිළිබඳව කීම අනවශ්‍යයි කියලා මා හිතනවා. විහාරවාදී හාමුදුරන් වහන්සේ එහාට වැඩමවා කරගෙන ඒ කාර්ය කළා. මා හිතන්නේ ඒ අවස්ථාවේදී මැදගම දායක නායිකාවන් වරින් වර ඇවිල්ලා උන්වහන්සේත් එක්ක ඉතාමත්ම පුරුවාව කතා කරමින් කටයුතු කරපු බව මේ අවස්ථාවේ මතක් කරේ. සියලුම දායකයන් බොහොම නිහතමානීව පැමිණ ඒ කතා කරන අවස්ථාවේදී ලෝක සංවේදීව උන්වහන්සේගේ හදවතින් නැගුණු ඒ දුක් කඳුලේ මා හිතන්නේ අපේ දැස් පිට පෙරෙන්න පටන් ගත්තා. ලැබීමට උන්වහන්සේට එමකින් ඒ වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දරුණුපාන විහාරස්ථ සිවිල් දායකාගාරී පිළිබඳ සිවිල් කතා ප්‍රවෘත්ති සඳහා විදේශ මහත්මයාට ආරාධනා කරනවා. පුණ්‍යනායක අනුනායක ස්වාමීන් වහන්සේලා වරක්‍රමුක ප්‍රාදේශීය නායක ස්වාමීන් වහන්සේලා ඒ වගේම විහාරාධිපති වහන්සේලා ඇතුළු ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම පිළිපුව ශ්‍රී වරවණාරාම විහාර ගානේ අපේ දායක සභාවේ පිටුතුන් ඇතුළු ගල්ගොඩ පුරාණ විහාරයේ නදගම විහාරයේදී සියලුම දීපිකතුන් ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින ප්‍රාදේශීය මේකම්තුමන් ඇතුළු රාජ්‍ය අංශයේ සියලුම නිලධාරීන් අවසරයි. ඒ වගේම විශේෂයෙන් අපේ ගරුකාට ලොකු හාමුදුරුවෝ වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. උන්වහන්සේ ඇත්තටම ගිහියන් හැටියට අපිට නිවන් මාර්ගය තෝරා ගන්නට ලංකාව වාසී දුරවාසී ඒ වගේම ප්‍රදේශ වාසී අපේ විහාරත් සතර පෙරළු දායක දායකාවන් හට ඒ ගමනට බෞද්ධ ආගමික අනුකූලව ඒකල සේවාව පිළිබඳව උන්වහන්සේට උන්වහන්සේ දීපත් කරති. ඒ වගේම උන්වහන්සේ මේ අවස්ථාවේදී වයස අවුරුදු 94 ආයු විඳිනේ කොට අර අපි ප්‍රාර්ථනා කරන මේ ප්‍රාර්ථනාව ඒ කියන්නේ අපේ සිතේ අපේ ගමනයන්ට දී පැවිදි සහදී ආදී විශ්යාලකට ඒ කර්මතාවයට පැමිණ තියෙනවා. අපි ප්‍රාර්ථනා කරගෙන මම ඥාන වෙනවා. ඔබ සියලු දෙනාටම දේවාන් සියලුම දී පැවිදි ජීවිතවලදී ආධාරකාර වගේ උපස්ථාන වගේ වාසී කටයුතු කළා. මේ විහාරස්ථානයේ සිවිල් දායකාගාරී පිළිබඳ සිවිල් වසන්ත කුමාර මහත්මයාගේ ඔබතුමාටයි මේ ආරාධනාව. භාරතීය විහාරයේ අනුනායක අතිපූජ්‍ය නායක ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ වගේම කාරක මහා සංඝ සභාවේ පූජ්‍ය නායක ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. ඒ වගේම ප්‍රාදේශීය නායක ස්වාමීන් වහන්සේලා වගේම විහාරස්ථාන විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මෙන්ම මේ අවස්ථාවට වැඩකොට වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. මුළු මහත් ධර්මිකාරයේම මේ සමස්ත සමාජයේම මහත් වූ ආගමික ශාසනික වෙනම මහා දැනට සමාජ මෙහෙවරක් ඉදිරි කරමින්
සතවර්ෂයකට ආසන්න කාලපරාසයක් මේ ධර්මයේ කාලය තුල තමන්ගේ ජීවන ගමන රැගෙන ගිය මහා යතිවරයන් වහන්සේ නමකගේ දීපයාම සිදුවෙන මොහොතේ උන්වහන්සේ වෙනුවෙන් සෝක ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම මාළු භාග්‍ය කොට සරණව වගේම පුණ්‍යාත්මක ස්තුතිය පළකරනවත් මම අවබෝධ කරන්නේ නැහැ. ඉතින් මේ මොහොතේ අපේ ගෞරවනීය නායක හමුදුරන් වහන්සේගේ ජනතාවගේ පිළිබඳව බොහෝ කරුණු කාරණා අපේ ගෞරවනීය හමුදුරන් වහන්සේලාගේ අපේ අසාධාරණ ලැබුණා. ඒක අපි දන්නවා අපේ නායක හමුදුරන් වහන්සේ යාන වාහන ප්‍රවාහන පහසුකම් නැති යුගයක මේ සම්බුද්ධ ශාසනයට සාමණේර භික්ෂුන් වහන්සේ නමක් විදිහට පැවිදිලා පුදුමාකාර කටුක අධ්‍යයනයකට මොහොත දෙන්නේ නන්දස විහෙර විහාරස්ථාන මේ සිංහල බෞද්ධ වෙනුවෙන් ගොඩනගමින් සිංහල බෞද්ධයාගේ බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් කරලා තියෙන කටකිරීම කොච්චරද කියන එක මම හිතන්නේ උන්වහන්සේලා කියන විහෙර විහාරස්ථාන සියල්ල දිහා බලපුවාම මට මනාවට පැහැදිලි වෙනවා. අපේ නායක හමුදුරන් වහන්සේ එලෙස සමුගෙන යාම අපේ දසා දරාගත ධර්මයේ පාඩුවක් වගේම අපේ සිත් වලට දැනෙනවා අපේ හමුදුරන් වහන්සේගේ වියවීම මහා ලොකු පාඩුවක්. ඉතින් අදින් පසුව ඇත්තටම අපේ නායක හමුදුරන් වහන්සේ විහාරස්ථාන තුළ වැඩ නොසිටීම ලෝකවල දැනෙයි ඒත් එක්කම කියනවා අවුරුදු 4ක් තිස්සේ අපේ විහාරස්ථානය තුළ අපේ හමුදුරන් වහන්සේගේ වැඩ වාසය කිරීම අපේ පුදුමාකාරයේ ආශිර්වාදයක් වුණා. අපේ සිතතන් වලට ලොකු සතුටක් වෙන කාරණයක් වුණා. සියලුම දායකයෝ හැම වෙලාවෙම ලොකු හාමුදුරු බලන්න එනවා කියලා අපේ පාරවලදී ඒවා දකිනකොට අපේ පුදුම සතුටක් ලැබුණා. විශේෂයෙන්ම ඒ වගේ වරිවරුන්ද ජේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමකට අපෝපස්ථාන කිරීමට දාන වේලක් හරි පිරිනමලා අපිට පිටක්පත් කරගන්න අපිට වාසනාව ලැබුණා. උන්වහන්සේ අපේ විහාරස්ථානය තුළ වැඩ වාසය කිරීම. ඉතින් ඒ තුළින් අපි ලබපු සතුට කොයිතරම්ද කියලා කියන්න තරම් අපිට වචන අපි ශබ්ද කෝෂය තුළ නැති තරම්. ඉතින් අපි දන්නවා අපේ සම්නිතිස්ස ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ වරක්‍රමක විහාරස්ථානයේ වැඩ වාසය කරපු අපේ සාමය වික්ෂුන් වහන්සේලා ඇත්තටම ආදරණීය පියකෙනෙක් බලා ගන්නවා වගේ කලට වෙලාවට නාවලා බෙහෙත් ටික දීලා දානමාන පිළිගන්නලා පුදුමාකාරයේ ආදරයෙන් බලාගත්තා. ඉතින් ඒ තුළ අපේ සතර පෙරේ දායකයන්ට ලොකු පණිවිඩයක් ගියා. අපේ වැඩිහිටියන්ට දෙමාපියන් සලකන්නේ මෙහෙමයි කියන එක අපේ නායක හාමුදුරන් වහන්සේ අපේ ඇත්තටම මෙතන දැක්කත් ඒක මහා පුදුමාකාරයේ ප්‍රේමනාප දසුණක් වුණා. වයෝ වුණාට හරිම සීරියාවන්තයි පුදුමාකාරයේ දෙයක් හිතක් තිබුණේ අපිට පමණක් නෙවෙයි දේශනා සත්‍යයට පවා පුදුමාකාර ආදරයක් ගෞරවයක් දක්වපු අපේ ආමරණ වහන්සේ උන්වහන්සේගේ ඒ හිසිරීම තුළ අපේ ජීවිතවල ලබා දුන්නු ආදර්ශන එවමයි කියලා අපිට කියන්න බැරි තරම්. ඉතින් එවන් වූ බොහෝම වටිනාකම් සමුදායක් සහිත අපිට වටිනා කියලා යතිරයන් වහන්සේ නමක් අද අපිට අහිමි වෙනවා. හැබැයි අවශ්‍යලා කියවාගේ අපේ සිතට ලොකු දුකක් ගැවුනට අපිට එක පැත්තකින් ලොකු සතුටක් තියෙනවා. උන්වහන්සේ වැඩම කළ ඒ ගමන් මඟ වැඩම කරන උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිනවල් බොහෝ දෙනා වහන්සේලා අපේ රටේ විවිධ ප්‍රදේශවල අපි වෙනුවෙන් කටයුතු කරනවා. කොහොම දක්ෂ දැනුමෙන් යුතු හොඳ භික්ෂු සිසු පරපුරක් අපේ සමස්ත ජන සමාජයේ කරතා සම්බුද්ධ ශාසනයට අද අපට ජනිත කරලා අපි වෙන ගොඩනගලා තමයි උන්වහන්සේ අද අප අතරින් සදා කාලයේ සමවරගෙන යන්නේ. ඉතින් උන්වහන්සේ මහා රූක්ෂ රසක් වගේ අපි සියලු දෙනාට ලොකු සේවයක් වුණා. ඒ රූක්ෂ රසේ ඔයගේ දෙසට විහිදුණු අතු ඉදි අද ගොඩනගලා තියෙනවා. ඉතින් මේ ශ්‍රී ලාංකික ධර්මයේ තුල අද සිව් දිසාවේම අපේ නායක හාමුදුරන් වහන්සේගේ ශිෂ්‍ය හිමිනමල් විහාරාධිකාරී නැත්නම් විහාරාධිපති කරන මෙහෙර විහාරස්ථාන බොහෝමයක් අපි වෙනුවෙන් අද ඉදිරියලා තියෙනවා. අපි වෙනුවෙන් ඒ සියල්ලකේම ඒ ආගමික ශාස්ත්‍රික මෙහෙවර උන්වහන්සේ ඉෂ්ට සීලකට අවශ්‍ය පසුබිම වටපිටාව නිර්මාණය කරලා තියෙනවා කියන එක
උන්වහන්සේට කරන ගෞරවයක් විදිහට මම මේ මොහොතේ මතක් කර සිටිනවා. උන්වහන්සේ සතකයකට ආසන්න කාලයක් තුළ තමන්ගේ ජීවිත ගමනේ මම හිතන්නේ අපිට රෙකෝඩයි කියලා කියන්නේ බැරි තරම් මහා පුණ්‍ය සම්භාරයක් ඉස්සසිත කරගත්ත තමන්ගේ ජීවන ගමනට ඉතින් උන්වහන්සේ අපිවත් රැගෙන නිවන් මාර්ගයට යන උත්සාහයක ඉදිරිච්ච වික්ෂුන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ උත්සාහ කළ මේ නිවන් මාර්ග ගොඩක් දුර උන්වහන්සේගෙන් හමාරයි. ඉතින් ඉතිරි ටිකක් උන්වහන්සේ නිවන කරා යන්නට උන්වහන්සේගේ ජීවිත කාලය තුළ උන්වහන්සේ සිද්ධ කරගත්තා වූ මේ පුණ්‍ය බල මහිමයෙන් අපි බෞද්ධයන් වශයෙන් අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන උතුම් ජීවන නිර්වාණ සුවය උන්වහන්සේට අත්වේවක ප්‍රාර්ථනා කරන ගමන්ම පිළිඹ විහාරස්ථානයේ මහා යතිවරයන් වහන්සේ නමක් පිළිබඳව ගුණකථනයක් කිරීමට අවස්ථාව ලබා දී පිළිවෙල නැවත වතාවක් බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් මගේ ගුණකථනය මෙතෙන් නිමා කරනවා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට සම්මා සම්බුත් සරණයි. RNTV කන්දේල මාර්ගමානී ඔබතුමාට පරිමාවතර මනායක ස්වාමීන් වහන්සේලා ඒ මහානගර විනාශයි ඒ විනාශතාවයෙන් විදින ආදේශ ඒකාන්තනායතුරු සියලුම මගේ නිලධාරීන් සහ වාස්කාර සම්බන්ධ කරලා කියන සියලුම දායක මාර්ගමානී අවසරයි මගේ බලමු ආදිශෝධයන් දෙනා ආදාන කමිටුවට අවුරේ නාටි වෙනුවෙන් යම්කි වචන ශෝකයක් කතා කිරීමේ අවස්ථාව ලබා දීම පිළිබඳ මේක අපේ නායක ස්වාමීන් වහන්සේ සුන්දර වූ කන්දේල ග්‍රාමයේ විහාරයේ පහළවලුවේ උපත්ති ලබලා අවුරේ 10 දෙනෙකු පවරන අවසානයේ මහා දාපුරාගෙන කරමු ආගමික සේවය පිළිබඳ මම ඒ සම්බන්ධ වැඩි කතා කිරීම බලාපොරොත්තු වෙන්නේ කරමු අනිකාරණ කරමු කතාවෙන් තේරෙනාම කරමු ලද ආගමික සේවය මම දැන් ඔබ හැමෝටම දැනගන්න ලැබුණා. විශාල බෞද්ධ උපදී අපලා කරන මේ ආගමික සේවය ඒ වගේම ඒ ආගමික සේවය කරන අතරතුර පෞලේ සම්බන්ධලා ඒ ආකාරයෙන්ම මම දැන්නේ අපේ නායක ස්වාමීන් කරගෙන ගියා. අපේ ආගමික කටයුතු වලදී මේ ආගමික සේවයේ සංඝරත්නයලා ඒ සියලු දෙනාම යම් කිසි ආකාරයක ගබරනා කන්දේල සත්‍යනිත ආන්දෝ නිසා කන්දේල පෞලක් ඒ හා සමාන පෞල සියලුනා ගබරන බව කොහොමද කියන්නේ කැමති. මම දැන් අපේ සම්ප්‍රදාය ආන්දෝ දවසක් මට කතා කරන්න කිව්වානේ අයියේ මේ ආන්දෝ පොඩ්ඩක් පෞල ගැන ආමෝ ගැන ආම පොඩ්ඩක් ඇවිල්ලා යන්න කියලා. ඒ අවස්ථාවේ මම පැමිණියා. අතගෙන ආන්දෝ මුදියේ මුදල කතා කරගෙන ගියා. කතා කරගෙන ඉඳලා අවසානයේ පුතා මේ අපේ පරම්පරාවේ මුනේ පරම්පරාව අදී ගාමිණීලා පිළිවෙලම මම දැන් කියන්නේ අයෝවාගේ දැන් තව කියලා ප්‍රතිජීවයෙන් කිව්වා. හැබැයි මට මේ ගමන යන්නේ කිව්වා දුවත් නැහැ හරි සතුටුයි කිව්වා. මේ ගාස්තේ වැඩිතු අපේ කරන නිසා මම දැන් කියවද මම විශාලවදී මේ සම්බන්ධයෙන් ගොඩක් කරලා සම්බන්ධුණා. කරන ලද සේවය මම හිතන්නේ බලාගත්ත දේ මම ඇසින් දැක්කා ඉතින් සම්බන්ධ වෙන නිසා ඒක කියවුවා කියලා උපස්ථාන වල පෞලේ නාමී වශයෙන් අපේ මොහොතින් යන ඒවාගේ මහත්තුර ඉස්තුතියක් අවස්ථාවේදී පුර කරනවා. අවසානයේ අපාරේ වෙන්නේ කිය අපේ මේ නායක ආන්දරන්න අපේ හැමෝම ප්‍රාර්ථනා කරන ජයමාන ග්‍රන්ථවල දේවාලය ප්‍රාර්ථනාවේ මොහොනින බොහොම ලොකු හමුරු බලාගත්ත ඒ වගේම කිසිදු අඩුවක් නොකොට තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා සමග අපත් සමග ලොකු හමුරු සතුටේ තියන්න මේ අවුරුදු 4ෙම මහා කැපකිරීමක් කරපු මගේ සහෝදර ඉමුදු ශ්‍රී වටවඩාගම විහාරාධිකාරී එයන් සරණී සහමුදුරන්ට ආරාධනා කරනවා. ඒත් එක්කම ලොකු හමුරුගේ දේහය ප්‍රාදේශීය මහා සංඝරත්නයේ වෙතින් බාර දෙන්නේ පියුව වටවඩාගම විහාරයේ දායක පින්වත් පිරිසට පහළ පරිලස්සලින් ඊට පස්සේ වැදගම දායක පින්වත් පිරිස ඊළඟට තොරණ දක්වා රාජ්‍යීය තියෙනවා. ඒ රාජ්‍යීය දක්වා ඒ දායක පින්වත් පිරිසකින් බාර දෙනවා. අපේ අනායක හාමුදුරුවන් වහන්සේ වරක් ප්‍රමුඛ මානත් මහා විහාරයේ වැඩම කරන්නට යෙදුන
නායක හාමුදුරුවෝ වහන්සේලා වරප්‍රමුඛ සිව් දෙසින් වැඩම කර වදාළ නායක මහිපාණන් වහන්සේලා විහාරාධිපතීන් වහන්සේලා පඬිත හාමුදුරුවෝ වහන්සේලා විහාරාධිකාරී හාමුදුරුවෝ වහන්සේලා වරප්‍රමුඛ අප ගුරු දේවෝත්තම නායක මහිපාණන් වහන්සේගේ ආදාර පූජෝත්සවයේ සඳහා වැඩම කරන්නට යෙදුන පූජනීය මහා සංඝරත්නයන් අවසර ආදාර පූජෝත්සවයේ ඇරෙන්න කාර්යය තමයි ස්තුති හා පුණ්‍යානුමෝදනාව සිදු කිරීම. එනිසා කල් වේලා භූතේ ගිහින් පිළිවෙල නිසා ඔහොම කෙටියෙන් ඒ පුණ්‍යානුමෝදනාව ස්තුතිය සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා ඔබේ කාර්මික අවධානය යොමු කරන හැටියට කාර්මික විලාස සිටිනේ. පළමුවෙන් ගුරු දේවෝත්තම නායක හාමුදුරුවෝ වහන්සේගේ ආදාන පූජෝත්සවයේ සඳහා ආගමික පිළිවෙල සඳහා වැඩම කරන්නට යෙදුන සාමෝපාදිවාසික මහානිකායේ මාලත පාර්ශ්වයේ ව්‍යානායක හාමුදුරුවෝ වහන්සේ වගේම අපේ ප්‍රධාන ලේකාධිකාරී හාමුදුරුවෝ වහන්සේ නියෝජ්‍ය ලේකාධිකාරී අපේ හාමුදුරුවෝ වහන්සේ කාලක සාරසතික අපේ හාමුදුරුවෝ වහන්සේලා ප්‍රදාන කරගන්නට යෙදුන එවැගේම සිව් දෙසින් වැඩම කරන්නට යෙදුන විනායක හාමුදුරුවෝ වහන්සේලා විශේෂයෙන් ගුරු දේවෝත්තම නායක හාමුදුරුවෝ ලංකාවේ සිව් දෙසින් වැඩම කරමින් සතිපිලි දේශනා සඳහා වැඩම කරමින් ඔන්න සේනාසී විතර ලේගත් පුරණී විතර කටයුතු කරන හාමුදුරුවෝ වහන්සේ කෙනෙක් හැටියට සිහිපත් කරන්න ඕන. අපවත් වුණු විගසී මේ කටයුතු වලට විශාල දායකත්වයක් අනුශාසකත්වයක් ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුන ඓතිහාසික විධි විහාර බාලකාල දුරන්දර මානත් මහා විහාරයේ විශාල පාලක සංඝ සභික අවසරයි අපේ ත්‍රිපටුවාවේ උදරාගිත විධාන ගරු කටයුතු අපේ නායක හාමුදුරුවන් වහන්සේට වගේම පුණ්‍යානුමෝදනා කරනවා මේ වෙලාවේ. ඒ වගේම ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේ පුරා වසර 4මාදකට වගේ කාලයේ හදිසි අසනීප තත්ත්වයේ නිසා මැදක පුරා විහාරස්ථාන වැඩ වාසය කරන වෙලාවේ උන්වහන්සේ පරමං අසනීප වුණ වෙලාවේ පිළිගු විහාරස්ථානයේ අපි වැඩම කරගෙන ආවා. පුරා වසර 4මාදක කාල පරාසයක් උන්වහන්සේ වැඩ වාසය කරන වෙලාවේ අපේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ඔඩි හාමුදුරුවන් වහන්සේලා එවැගේම විශේෂයෙන් මගේ සිව් පෙරේ දායක පින්වත් පිරිස උන්වහන්සේට අවශ්‍ය කරන සිව්පසයෙන් උපස්ථාන කරන්න උන්වහන්සේ වයෝවෘද්ධත්වයට එක්ක වළඳන දේවල් සොයමින් බලමින් මගේ දායක පින්වත් පිරිස අවශ්‍ය වෙලාවට හැදටික අවශ්‍ය වළඳන්න මොනවද පුරවන්නේ කියලා හොයමින් බලමින් කටයුතු කරන්නට යෙදුන අපේ සිව්පේරේ දායක පින්වත් පිරිසට මම මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඒ වගේම උන්වහන්සේගේ අපවත් වූ විගස අපිට අවශ්‍ය කරන ජාතකන කුටි පුටු අනෙකුත් උපකරණ ලබා දීම වෙනුවෙන් අවක සමිති සමාගම් වල වගේම ජීවන සම්ප්‍රදාය සමිති මාසාලාව දින කීපයක පුරාවටම මේ කටයුතු වලට අතීත දුන්නා. අපේ විහාරස්ථ තුනේන දායක සමිති සමාගම් වල එවැගේම ප්‍රාදේශීය සභාව එවැගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිළිගත් සම්ප්‍රදාය සමිතිය නිලමඬුල්ල ඇතුළු ඒ සියලු දෙනාම ඒ කටයුතු හොයමින් බලමින් අවශ්‍ය කරන කටයුතු අපිට සකස් කර දුන්නා. ඒ සඳහා මේ වෙලාවේ කොහොම කාර්මිකව පුණ්‍යානුමෝදනා සිදු කරනවා. අපේ හාමුදුරුවන් වහන්සේලා වැඩම කළා. ඒ සියලු දෙනා වහන්සේට සිව් දෙසින් අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ ශ්‍රේණියට අවසන් කරු කුණාන් දක්වන්න ආපු ගියපු වැඩගෙන ආතන ධනින් පැණි ගිරක් පසි සංග්‍රහ කරන අපේ ආයතන පිරිසට එවැගේම ප්‍රාදේශීය
හාමුදුරුවෝ වහන්සේලා ඇතුළු ඒ සිව්පේමේ දායක පින්වත් පිරිස වගේම ඒ විහාරස්ථාන වල දායක පින්වත් පිරිස අපිට අවශ්‍ය කරන මේ දින කීපේ පුරාවටම දානේ අවශ්‍ය විදියට ලබා දෙමින් විශාල දායකත්වයක් අනුග්‍රහයක් ලබා දුන්නා. උන්වහන්සේලාට එවැගේ මේ විහාරස්ථාන වල දායක පින්වතුන්ට සියලු දෙනාට මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා එකතු කරනවා. විශේෂයෙන් අපේ ගුරුදේ උත්තර නායක හාමුදුරුවෝ වහන්සේ පුරාවස්ථ 4කට පමණ කාලයක් විහාරස්ථානයේ වැඩ වාසය කරමින් අපිට ගුරුවරයෙක් ඇටියෙක වෙලාවකට අපිට දැනෙන වෙලාවකට අපේ අප්පච්චි වගේ බොහොම සෙනෙහසක් ආදරයක් දයාවක් කරුණාවක් දක්වමින් කටයුතු කරන්නට යෙදුණා. උන්වහන්සේ කවදාවත් මම හිතනවා මේ හාමුදුරුවෝ වහන්සේ නමකට කියලා ගෝලයෙක්ට කියලා නරක වචනකින් කවදාවත් දැනවෙන්නේ නැතු බොහොම සෙනෙහසින් යුක්තව අපිට ආදරේ සෙනෙහස දයාව කරුණාව දක්වමින් ඉමහත් රැකවරණයක් ලබා දෙමින් වැඩවසන්නට යෙදුණා. උන්වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම් වගේ ශක්තිපමණින් සිද්ධ කරන්නට යෙදුණා. බොහොම දැඩිසේ වේදනාවකට පත් වෙනවා. නායක හාමුදුරුවෝ නිවේදනයේ හරිවසරක්වත් වැඩි කියලා ඒ ශක්තිය අපිට කියලා ඉවර කරන්න පුළුවන් කරන්නේ උන්වහන්සේ කල්පනාවේ යුක්තව විශේෂ වෙදින පාන්දර අපහදේ අපවත් කරන්නට යෙදුණා. අප සියලු දෙනා වහන්සේගේ යුත්තේ උත්තම කන්දේ ශ්‍රී සත්‍ය දිසාපිදාන නායක මහත්පාණන් වහන්සේ තුතු අධිරාම විමත් සුරේන අත්විවාද ප්‍රාර්ථනා කරමි. නිහිර වෙනවා කර දෙනාට තෙරුවන් සරණයි. සඳවීලසලෝ සාතවෙත දම්දේශමින් පින්කඳ වඩි මහසාංගදාන පිරිවාරමින් පින්මදදානං පාෝ පිරුවත් දොස්නාගමින් පංහිද මදි
කීමට මුනි ගුණවායමින් අංගුලිමාල දේවදත් ඥාන මනුසාත්තෝ චණ්ඩව පැමිණි නාලාගිරි වැනි ඇත්තෝ වංචාවෙන් ඇවිත් ධර්මිටි බැඳගත්තෝ සම්බුදු පියා ළඟ සැනසුන බලවත්තෝ පන්සාලෙස් වාසක් සතහට දම් දේශලා නිම්නැති දුක් කඳින් ලෝසාත එතෙර කළා කම්සප අතර නිවනට යන මග කියලා අමරස බෙදා දුනි සෑම සිත් සනසවලා චාපාල නම් චේතිය මුල වැඩහිඳිමින් ආනන්දයන් හට ඇමතිය බුදු සාමිදුන් මාරවේශ විහිමියන් සිටිය හෙයින් ආයුෂ අත්මරී ලොවකම් පාකරමින් රාගෙන් පෙරුණු සිත්වල ඇති මායාවන් පාමිත් බලෙන් මුදවාසම් බුදුහිමියන් ආවත් නොයෙක් කාරදර සහ බාධාවන් පාවානුවර වෙත වැඩමයි පාගමනින් චුන්දගේ ආඹවනය වෙත හිමි වැඩමන්නේ සුන්දර දහම් පද දේශමින් සනහන්නේ පසුදින දානයට ඇරයුම ලැබදෙන්නේ
මහසඟ පිරිවරාදානය වලදන්නේ රසවත් මිලස සැදුසෝ කර මන්දවය සම්බුදු පියාණන් පමණක් වැළඳුවාය චුන්දගේ අතින් සැදුවේ රස ව්‍යංජනය අවසන් වරට හිමි වැළඳුව දන් පීඩය රෝගය දිනෙන් දින වැඩි වේ ආනන්ද කීමට යමක් ඇත ඇසුමට පුළුවන්ද සැතපෙනු පිණිස මාගේ අවසන් නින්ද කුසිනාරාව වෙත යමු අපි ආනන්ද වෙහෙසක් දැනෙනවා මදකට නවතින්න සංගල සිවුර ගෙන ආසුනක් පනවන්න පින්වත් ආනන්ද මේ කරුණ අහගන්න වලදනු පිණිස පැන්දෝතාක් ගෙන එන්න අරගෙන පාත්‍රය නදියට පිවිසෙන්නේ බොරවෝ නදිය නිල් පාටින් දිලිසෙන්නේ සම්බුදු බලය තුන් ලෝකෙට විහිදන්නේ විගසින් පැන් රැගෙන ආපසු වැඩවන්නේ මල්ල රටේ ඕක් කොසනම් රජදරුවා සම්බුදු පාද වැඳලෝතොර බණ ඇසුවා රන් වස්ත්‍රයක් ගෙන සමිඳුට උද කෙරුවා
සම්බුදු පියා බැබලුනියේය වත පොරවා කුසිනාරාව පිරිනිවනට සැරසෙනවා දෙව් බඹු පවා කම්පාවී වැළපෙනවා උපවන්ත නම් සල්ලොයනට වැඩමනවා සල්ගස් දෙකක් මැද සාමිදුන් නවතිනවා සල්මල් පෙරුණු සුන්දර මේ උයන් තීරේ ගස්වැල් පවා මිලිනව ගියා හිමින් සැරේ